ආයුබෝවන්. රැකියාවක් හොයන ඔයාව සාදරෙන් පිළිගන්නවා අපේ රැකියා ලෝකයා YouTube channel එකට. ආයුබෝවන්. අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වෙන සෙලෑන් බැංකුවේ අලුතින්ම විවෘත වෙලා තියෙන සුපරිවෘත්ති අවස්ථාවක් ගැනයි. ඒ තමයි 2026 වර්ෂය සඳහා වන බැංකු සහකාර එහෙමත් නැත්නම් බැංකින් ඇසෝසියේට් තනතුර. මේක නිකම්ම රැකියාවක් නෙවෙයි ස්ථිර වෘත්තීය අනාගතයකට පාර කපන කදිම අවස්ථාවක්. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ලොකු හිණයක් නේද? ස්ථාවරත්වයක් වගේම ඉහළ ආදායමක් තියෙන මේ වගේ ක්ෂේත්‍රයකට මුලින්ම පය තියන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ලොකු වාසනාවක්. මේක ආරම්භක මට්ටමේ රැකියාවක් වුණත් ඉහළටම යන්න පුරුවන් පදනමක් හදාගන්න මේ තනතුරෙන් ලොකු ඉඩක් ලැබෙනවා. අපි බලමු මේකේ තියෙන සුවිශේෂී දේවල් මොනවද කියලා. පළවෙනි කොටස සෙලෑන් බැංකුවේ මේ නව රැකියා අවස්ථාව සහ දිවයින පුරාම විසිරලා තියෙන බැංකු සහකාර පුරපාඩු ගැනයි අපි දැන් අවධානය යොමු කරන්නේ. දෙවෙනි කොටසින් බලමු මූලික අවශ්‍ය සුදුසුකම්. ඒ කියන්නේ මේ සඳහා එදුම්කරුවන් සපුරාලිය යුතු දැඩි සුදුසුකම් නිර්ණායක මොනවද කියන එක. මේ තරම් හොඳ අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඒකට හරියන දැඩි කොන්දේසි ටිකකුත් තියෙනවා කියන එකනේ. මෙතනදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි වලට අනිවාර්යයෙන්ම සම්මාන, ඒ කියන්නේ C පාස් ඕනේ. ඒ වගේම විෂයන් 6ක් එකම වරකදී සමත් වෙලා තියෙන්නත් ඕනේ. උසස් පෙළ ගැන බැලුවත් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ඇරුණම ප්‍රධාන විෂයන් තුනම එකම වරකදී පාස් වෙන්නම ඕනේ. මේ එකම වරකදී කියන එක තමයි මෙතන තියෙන ලොකුම කාරණය. ඒකෙන් තමයි අපේක්ෂකයෙකුගේ කැපවීම මැන බලන්නේ. ඊළඟ දැඩි කොන්දේසිය තමයි වයස සීමාව අංක 24යි. අයදුම්පත් බාර ගන්න අවසන් දිනය වෙද්දී වයස අවුරුදු 24ට අඩු වෙන්නෙම ඕනේ. වෙනසක් නැහැ. මේක ආරම්භක මට්ටමේ රැකියාවක් නිසා අලුත්ම ජවයකින් වැඩ කරන්න පුරුවන් තරුණ අයට තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඒ නිසා ඇප්ලයි කරන්න කලින් වයස ගැන අනිවාර්යයෙන්ම බලන්න. අධ්‍යාපනයට අමතරව තවත් දේවල් ටිකක් මෙතනදී බලාපොරොත්තු වෙනවා. මූලික පරිගණක දැනුමයි, ඉංග්‍රීසි භාෂාව හොඳට හසුරවන්න පුළුවන් කමයි අද කාලේ හැම රැකියාවකටම වගේම මේකටත් ගොඩක් වැදගත්. හැබැයි විශේෂම දේ තමයි ඉස්කෝලේ යන කාලේ ක්‍රීඩා වගේ බාහිර වැඩ කරලා තියෙනවනම් අන්න ඒක ඉන්ටර්විව් එකේදී ඇත්තටම ලොකු වාසියක් වෙනවා. මොකද කණ්ඩායමක් විදිහට වැඩ කරන්න පුළුවන්ද කියන එක බැංකු ශාස්ත්‍රයට හරිම වැදගත්. තුන්වෙනි කොටස වැටුප් සහ දීමනා. සෙලෑන් බැංකුවට එක්වීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා දැන් කතා කරමු. රැකියාවකට යද්දී වැටුප සහ ලැබෙන දේවල් ගැන බලන එක සාමාන්‍ය දෙයක් නේ. මේ තනතුරේ පුහුණු කාලයේදීත් ආකර්ෂණීය දීමනාවක් ලැබෙනවා. ඊට පස්සේ ස්ථිර සේවයට ගියාම බැංකු ශාස්ත්‍රයේ තියෙන ඉහළ වැටුප් වලට හිමිකම් කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෛද්‍ය රක්ෂණ, වාර්ෂික ප්‍රසාද දීමනා, ඒ කියන්නේ බෝනස්, ඊට අමතරව සහනදායී කාර්යමණ්ඩල ණය පහසුකම් වගේම වෘත්තීය දියුණුවට අවශ්‍ය පුහුණු වැඩසටහන් පවා ලැබෙනවා. මේක හුදෙක් රැකියාවක් විතරක් නෙමෙයි ජීවිතයටම කරන වෘත්තීය ආයෝජනයක්. හතරවෙනි කොටස අයදුම් කළ යුතු ආකාරය සහ අයදුම්පත නිවැරදිව ඉදිරිපත් කරන පියවර ගැනයි මේ. රැකියාවට අයදුම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියා සඳහා අයදුම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යෙන්ම ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. තාමත් ඔබ සතුව එවැනි CV එකක් නැත්නම් දැන් ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදෙස් පිළිගන්නා નિયમિત වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබටත් අවශ්‍ය නම් දැන්ම තිරේ දිස්වන අපේ WhatsApp අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනෙකුත් විස්තර ලබාගෙන හරිම විදිහට මේ රැකියාවට අයදුම් කරන්න කියලා. ඒ ගැන අපි දැන් පියවරෙන් පියවර බලමු. ඒ සඳහා මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online කියලා Google එකේ සර්ච් කරලා අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පහළ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුරුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුරුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා භාවිතා කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් මෙතනට ඇතුළත් කරන එක. ඉන්පසු දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථන අංකයට අපි විසින් එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරන එක. දැන් ඔබට පුරුවන් මේ රැකියාවට අදාළ සියලු විස්තර සහ රැකියා අයදුම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
මේ අයුරින්ම දැන් ඔබට අපේ වෙබ් අඩවිය තුල ඇති සියලුම රැකියා අවස්ථා සඳහා වුවත් ඊටම පහසුවෙන් අයදුම් කරන්න පුරුවන්. රැකියාව වෙළඳ පොලේ අලුත්ම තොරතුරු ඉක්මනින් දැනගන්න එක මේ කාලේ හැටියට ගොඩක් වටිනවනේ. ඒ නිසා දිනපතා අලුත් රැකියා ගැන දැනගන්න අදාළ WhatsApp group එකට එකතු වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම අලුත් අප්ඩේට් එකක් මගහැරෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ අලුත් රැකියා අවස්ථා ගැන දිනපතා විස්තරාත්මකව දැනගන්න YouTube channel එක subscribe කරලා තියාගන්න. නිවැරදි තුරුතුරු નિયમિત වේලාවට දැනගන්න එක තමයි වෘත්තීය ජීවිතයේ දිනන්න තියෙන ලොකුම රහස. මේ හැම දෙයකටම වඩා අමතක නොකළ යුතුම දවසක් තියෙනවා. ඒ තමයි 2026 මේ 20. ඇප්ලිකේෂන් බාර ගන්න අවසන් දවස තමයි ඒ. අන්තිම මොහොත වෙනකම් බලාගෙන ඉන්නේ නැතුව සුදුසුකම් තියෙනවා නම් ඉක්මනටම ඇප්ලයි කරන එක තමයි නුවණට හුරු. ඉතින් අපි මේ පැහැදිලි කිරීමේ අවසානයේට එවිත් තියෙන්නේ. මේ සෙලාන් බැංකු සහකාර තනුතුර කියන්නේ සාර්ථක අනාගතයක් හදන හැරවුම් ලක්ෂයක් වෙන්න බැරිද? මේ කියපු දැඩි සුදුසුකම් සපුරාලනවා නම් අනාගතයේ ජන පැහැදිලි ඉලක්කයක් තියෙනවා නම් අදම ඒ වෙනුවෙන් පියවර ගන්න. මේ පැහැදිලි කිරීමෙන් ලබාගත් තොරතුරු අනාගතයේ දිනන්න ලොකු හයියක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේක තමයි අපි අද ඔබ වෙනුවෙන් අරන් ආපු වීඩියෝ එක. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවටත් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් මේ වගේ රැකියා සම්බන්ධ වීඩියෝ ඔයාට දවස ගානේ නරඹන්න පුරුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.